නෑ. එතකොට සාමාන්‍යයෙන් සබ්ජෙක්ට් එකකට දවස් වෙන් කරලා තියෙන්නේ. ඒත් නැද්ද? ඒ කියන්නේ වැඩ කරන්නේ කොහොමද? ඔහේ යන විදිහට යනවද? ප්ලෑන් එක හදාගමු නේද? ප්ලෑන් එක ඇතුලේ මෙන්න මේ දේවල් දෙක කරන්න. දැන් ඔයාලා 27නේ මහා පරිමාණයෙන් දඟලලා මේක ප්‍රෙෂර් කරලා ඔලුවට බාධයක් කරගන්න එපා. හරිද? මේ යන ෆ්ලෝ එකේ වැඩ ටික යනවනේ. පන්ති දෙන වැඩ ටික තියෙනවනේ. ඒක හොඳට තේරෙනවනේ. ඒක රිපීට් කරා නම් ඇති. දැන් ඔයාලා ඔය අවදානම් දවස් කීපයක් තිබිලානේ. දවස් 7ක් විතර 8 10ක් විතර 7ක් විතර පොඩ්ඩක් මග හරවන දේවල් ටික. එතනින් පස්සේ පන්තිට ආවට පස්සේ මොන වගේද හිතුනේ? අකුරු ලියන එකත් නිකන් බැරි ගානට ආව නේද? ඉස්කෝලේ නිවාඩු කාලේ ඉවරලා ඉස්කෝලේ යනකොට මොකද තත්ත්වේ? අකුරු ලියන්නත් අමාරුයි නේද? ඇයි අපේ හුරුව ගිහිල්ලා තියෙන්නේ? ඒක යනවා. ඒතකොට ඔයා හිතන්න ඔයා මොන වැඩක් වුණත් මොන දක්ෂයෙක් වුණත් සතියක් මුකුත් නොකර ඉන්නකෝ. මලකට කනවම තමයි. හරිද? එතකොට මේ මලකට ටික යවගන්න මැත්ස් වල ලේසි. ඉක්මනට ගානකට පැන්නා පොඩ්ඩක් අපි පොඩි වෝම් අප් එකක් ගත්තා වැඩේ ලේසි. හැබැයි කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙක නේද? ඒව චුට්ට මග ඇරනකොට කාලයක් එක්ක පොඩි පොඩි එකතු වෙලා ලොකු කාලයක් හැදෙනවා. එතකොට ඕක තේරෙන්නේ නැහැ දැන් ඔයාලට. ඔයාලා තාම චූටි. හරිද? ඔයාලට මේක බරපතලක් තේරෙන්නේ නැහැ. සබ්ජෙක්ට් එක තව කොච්චරක් ඉගෙන ගන්න තියෙනවද තේරෙන්නේ නැහැ. දැන් කරන දේවල් තමයි බුදු අම්මෝ ලොකුවට පේන්නේ. හරිද? ඒ බුදු අම්මෝ ලොකුවට පේන දේවල් ටික තව අවුරුද්දක් යනකොට ඒෂු කියලා ගන්නට එනවා. හරිද? මේ මොනවද මේ? ගන්නට එනවා. එතකොට හිතාගන්න මේකේ යන ලෙවල් එක ළමයි අර O level A level gap එකත් එක්ක ඔයාලා දැන් හින ලොකුවට හිතාගෙන හිටියට ඔයාලා යන්නේ මේ අර ශීඝ්‍ර මෙන්න මේ වගේ ප්‍රස්තාර කියන්නේ. තේරුණාද? එතකොට කාලෙත් එක්ක ඉගෙන ගන්න කන්ටෙන්ට් එකේ තියෙන බරපතලකම එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. එන්න වැඩි වෙනවා. හැබැයි ඔයාලට දැන් හිතෙන්නේ ඔයාලා ඉන්නේ පීක් කියලා. නෑ. ඔයාලා තාම පීක් නෑ. ඔයාලා තාම ටීක්. ඔයාලා තාම පීක් නෑ. එතකොට දැන් කාලෙත් එක්ක මේක වැඩි වෙනවනේ. ඔයාලා තාම මේකට සූදානම් වෙන එකක් වෙන්නේ. දැන් හොඳට තේරෙනවා. සතියක් වැඩ නොකර ඉඳලා බලන්නකෝ. ඒක එහෙමම තමයි. එතකොට ඔයාලා තව අවුරුදු කීයක් වැඩ කරන්න ඕනද? අවුරුදු දෙකමාරක් මේ දේවල් දැන් ත්‍රිකෝණමිතිය මේ මාසේ ලබන මාසේ වෙද්දි ඉවර කරා කියන්නකෝ. ආය ත්‍රිකෝණමිතිය ඔයා අවුරුදු කීයක් කරා යන්න ඕනද? දෙකමාරක් කරා යන්න ඕන. දැන් මං හැමදාම උදේ පාන්දර නිකන් අර මොකද්ද එකක් කියන වගේ හැමදාම මතක් කරනවනේ ඔක්කොම ටික. ඒත් ඔයාලට සමහර තැන් අමතක වෙනව නේද? ඒ නිසා තේරුම් ගන්න වැඩ කරන රටාව ඇතුළේ ළමයි ඔයාලට මේක ප්‍රැක්ටිස් කරොත් තමයි දිගටම මේක හුරුව ඇතුළේ තියෙන්නේ. ප්‍රැක්ටිස් කරන එක කරනවා. දැනුම ඕන තරම් තිබ්බට වැඩක් නැහැ. මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ, ඇප්ලයි කරන්න ඕන. ඒ නිසා ওই පන්ති හදන පාස් වේවස් ගණන් ටික ගෙදර ගිහලා තනියෙන් හදන්න. මේ හදන ගණන් ටික දැන් පුළුවන් වුණා කියලා අතාරින්න එපා. අය හදන්න. හරිද? අය හදලා ওই පාස් වේවස් ගණන් try කරන්න. බැරි ගණන් තිබ්බොත් ඇවිල්ලා අර අහන්න. අවුරුත් අහනවා අඩුයි එහෙම තමයි. ඔය අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. එයින කියන්නම ටාගට් වලට